ආරාධනා කරනවා මේ විදිහට ඉදිරි ආලෝක පූජාව සීලමය දීපතාව පිළිගර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සහභාගී වුණේ ඉතිපිරිය ආසන අහන්තිසේ මහා සංඝරත්නයේ ආරාධනා කරනවා. මේ විදිහට සීලෙහි පිළිපදා ප්‍රදාන තේකවාදී लाइव बनाने
මේ පොරොන්දුරන් නැති දුනේක දුන්නක් නමරක් දෙන්නේ ඒ මහා නිරෝධාවේ විකාරෝ කරේක මොනවාද යෝගාසන සංසාරයෙන් දුන්නේක කාරණේ නතර දුරවල ලබාය දෙපරිදිම අපගේ මේ පිටාන මනෝමය බොහෝ ලෝකෙ මහා සංගරත්නය ඒ වගේම සියලුම සුභ ඒ වගේම කුතුහල කරන සියලුම කුතුහලම ගෞරවයෙන් පිළිගන්න ලබනවා කියලා හිතනවා. මනෝස්තරී විශේෂයෙන් අනුකම්පාවෙන් අපේ මනියන්ගෙන් මුතුන්ගෙන ඔබමහා විහාරාධිපති අධිභෝගිනී මොගුණිය ගම්බරකන් සමාජයේ ගෞරවයෙන් ආරාධනා කරනවා. විකාලයාගේ යෝගාසන සංස්ථාවේ ප්‍රධාන අනුශාසක දුරංගල මහෝපාද්‍යය මහා සම්මස්ථානාචාර්ය අතිපූජ්‍ය අපේ නාවිනේ ශ්‍රී ආර්ය ධර්ම විහාර මහා ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ නියෝගාවට වැඩම වදාළ පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දක්ෂිණ දැරියෝනි ප්‍රති ආදිවාසී සිල් සමාදන් සිටින පිළිතුරු ඇතුළු මේ වටිනා වූ සෝවිසිදවරණ මහා ආශිර්වාද පිටකම සඳහා සහභාගී වීමට විවිධ පළාත්වලින් සහ මදුල්ල සාමයේ අවත ප්‍රදේශයෙන් සහභාගී වුණ ප්‍රදමබර වාසනාවන්ත සිල්වතුනි සිල්වතියනි දේවස්ථායේ අපේ ශාස්ත්‍රනායක මහාමෑණී ලෝකුරා බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරමපූජනීයත්වයට පත්වන මේ ඓතිහාසික මුතුන්ගල රාජමහා විහාරස්ථානයේ වැඩමවා සිටින ගෞරවනීය ඔබ අපේ මහා සංඝරත්නයේ සියලු දෙනාටම ඒ වගේම දේවස්ථාවට සම්බන්ධ වන දායකාරකාදී පින්වත් ඔබ හැම දෙනාටම ඉතාම වැදගත් වූ වාසනාවක් වූ පින්බර මොහොතක් කියන කාරණේ අපි විශේෂයෙන් දේවස්ථානයේදී ඉස්පත් කරන්න ඕනේ. අපේ අතිගෞරවනීය නාවිනේ ශ්‍රී ආර්ය ධම්ම විහාර අපේ නායක හමුදුරන් වහන්සේ මේ ස්ථානයේට වැඩම කිරීම උන්වහන්සේ දැකබලාගෙන උන්වහන්සේ වන්දනමාන කරගෙන ඒ වගේම උන්වහන්සේ විසින් පවත්වන මේ මහා ආශිර්වාද පූජාවට සම්බන්ධ වෙන්නට දැකබලා ගන්නට ඒක දායක වෙන්නට මූලික වෙන්නට ධම්මාකාරයෙන් දායක වෙන්නට අපි හැම දෙනාටම අවස්ථාව වාසනාව භාග්‍ය ලැබීම අප හැම දෙනාගේම වාසනාවක්මයි භාග්‍යයක්මයි. අපේ නායක හමුදුරන් වහන්සේ මේ රටේ ශ්‍රීසාලෝ ශාස්ත්‍රික මෙහෙවරක් සිද්ධ කරන්නා වූ ශාසන ධාරධාරී මහා ස්වාමීන් වහන්සේ නමක් බව මේ කාටවත් අපි අමුතුවෙන් මේ පත්වලේ තුනේ. වාස්සේ මේ ලාංකීය වික්ෂු සංස්ථාව තුළ වාස්සේ පැවිදි දිවියට ඇතුළත් වූ අවුරුදු 55ක් සම්පූර්ණ වාස්සේ වගේම උපතින් අවුරුදු 73ක් සම්පූර්ණ වන මේ වර්තමානයේ වාස්සේ පැවිදි ජීවිත කාලය තුළ වාස්සේ ශ්‍රීසාලෝ ශාස්ත්‍රික මෙහෙවරක් මේ රටේ දහම් පිටාසිත ජනතාව වෙනුවෙන් සිද්ධ කරන්න තියෙනවා. මේ වෙන විට උන්වහන්සේගේ අනුශාසනාවක් මත මඟ පෙන්වීම මත මේ රටේ විවිධ පළාත්වල භාවනා යෝජාස්න මෙහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථාන 185කට පමණ වැඩි සංඛ්‍යාවක් මේ පළාත්වල ආරම්භ කරගෙන සිටිනෝනි. ඒ ස්ථානවල තමන් වහන්සේගේ ශිෂ්‍ය
ස්වාමීන් වහන්සේලා වඩා ඉදුවමින් මේ පළාත්වල වැඩහැවතුන්ගේ ඒ ධර්ම මාර්ගයේ විමුක්ති මාර්ගයේ පිළිපෙහෙලි කොට දීම සඳහා ලබා දෙන්නා වූ ආනිසංසත්වය ඉතාම ගෞරවයෙන් යුක්තව මේ රටේ මහා සංඝරත්නයේ හැටියට අපි ශ්‍රීපත් කරන ලබනවා. ඒ අනුව වාස්තේ අද මේ මුඛ්‍යංගන රාජමහා විහාරස්ථානයේට පැමිණීම මේ බඩුල්ල ප්‍රදේශයේ වැඩි බෞද්ධ ජනතාවට මහත් වූ ආශිර්වාදයක් ගෞරවයක් වනවා දෙකට කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබුව මේ පින්නිමේ සිදු කරන මේ ආශිර්වාද මහා පූජාව අපේ නායක හාමුදුරුවන්ට වැඩමවා වදාළ මහා සංඝරත්නයට ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටින සියලු මහා සංඝරත්නයට විශේෂයෙන්ම ඌව පළාතේ ප්‍රවක්ත ලාංකීය සියලු ජනතාවට ලෝකවාසී සම්බන්ධනාටමත් ඒ වගේම භූමාත දෙවියන් ප්‍රධාන අකනිතා දේවලව දෙවියන් ලක්වා සියලු ජනතාවට මේක මහා ආශිර්වාද පූජාවක් වනවාට සිටින්නට කියන්නේ. සදේ අවස්ථාවේදී අපි දීර්ඝ වශයෙන් අනුශාසනාවක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ මේ බොහෝ දේ සිදු කරන මේ මහා ආශිර්වාද පූජාවේ අනුහසින් ආශිර්වාදයේ ශක්තිය. ඒ වගේම ලෝකුරා බුදු පියාණන් වහන්සේගේ කීර්තදාසෝ සාමුක්ත දහතුන් සම්පත් කොට ඇති මේ මුතියන්ගන මහා සම්දුන්ගේ ආශිර්වාදයෙන් අනුහසින් ඒ වගේම මේ ස්ථානයේ වැඩ සිටින දෙවිස්ඵල ජයශ්‍රී බාබෝධි මහත්මයාගේ අනුහසින් පරිදේව මහරහත් බෝධි මහත්මයාගේ අනුහසින් ඒ වගේම උතුම් මෝතුරුවන්ගේ අනුහසින් ජයශ්‍රී බාබෝධි මහත්මයාගේ අනුහසින් උතුම් මෝදල්ගා මහත්මයාගේ අනුහසින් අපේ ගෞරවනීය නායක හමුරත් මහත්මයා තව බොහෝ කාලයක් සතාවේ කාලයක් විදුක්ක නිරෝධීව වැඩ සිටින්නට ඒ වගේම ඒ රටේ ජනතාවට ධර්ම මාර්ගය පෙන්වා දෙමින් ඒ ගුරු උපදේශ ලබා දෙන්නට උන්වහන්සේට කායික මානසික ශක්තිය විදුක් නිරෝධී භව උදා වේවා. ඒ වගේම මේ සඳහා වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයට දායකාරකාදී ඔබ අප හැම දිනාටම ඒ වගේම සකල ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ඒ වගේම දෙවියන් බහුව ප්‍රධාන සියලු දෙනාටම මේ සියලු ආශිර්වාදයන්ගේ බලයෙන් විදුක් නිරෝධී භව ආරෝග්‍ය ආදී සම්පත් සැලසේවා. සමදනාතම කායික මානසික සැලසුම විදුක් නිරෝධී භව උදා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි හැමදෙනා පිළිසිතමට සම්බන්ධ වී ලෝක පරලෝ දෙලව අදුරුදිය සහ අවසානයේ ඔබ හැමදෙනා බලාපොරොත්තු වන ඒ උදාරෝ නිර්වාණ සම්පන්න සාක්ෂාත් කරගන්නට විසුණු ආශිර්වාදයන් ඔබ හැමදෙනාටම ලැබේවා කියන හැමදෙනා සාදුකාරයක් පවත්වමින් ඉක්කම සඳහා සූදානම්. ඒ කල්යාණ යෝගාසන සංස්ථාවන් යෝජන කරමින් සිටින අනුශාසනාවකින් කර්මස්ථානවල අභිභෝජනීය දාසකේ සමන්සුල කායනාකේ ගෞරවයෙන් ආරාධනා කරමි. පූජනීය ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවේ ප්‍රධාන අනුශාසකත්වයේ දරන ප්‍රධාන කර්මස්ථානාචාර්ය අතිපූජනීය මානිකානන්ද වහන්සේ වහන්සේව මහා සංඝරත්නය අවසරයි. සාදාවන්ත සත්පුරුෂ සිටින වර්ෂයක් පාසා අතිපූජනීය මානිකානන්ද වහන්සේගේ සත්පුරුෂ ගුණය සිහිපත් කරගෙන අපි සිදු කරන ලබන වටිනා ශ්‍රේෂ්ඨ කලගුණ සැලකීමේ විශේෂයෙන් සිදු කරන ලබන වාර්ෂික දිනකමක් හැටියට මේ මුඛ්‍යංගන චෛත්‍ය රාජන් වහන්සේ අදට නානාවිද සුදු පූජාවක් පවත්වා යාගේ සුවිස විවරණ රත් දෝෂ වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරගෙන අදවිසි විදුලෙන් වහන්සේලාගේ උතුම් ගුණ සිහිපත් කරගෙන මේ සිදු කරනු ලබන සාරාණීය උතුම් සිල්කම සිදු කර ගැනීමට මූලිකම
අදහස වූයේ මේ විද්‍යාංගන රාජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අදහසක් මුදුන්පත් වෙන අවස්ථාව. මේ මුදුන්පත් වෙන අවස්ථාව කියන්නේ අතකොණේ මානස්වාමීන් වහන්සේ වඩම්මලා මෙන්න ස්ථානයේ මුදුන් දීකමක් සිදු කර ගැනීම. එහෙම නැත්නම් බුද්ධ පූජාවක් පවත්වා ගැනීමට අදහසක් ඉදිරිපත් වී තිබුණා. ඒ අදහසට අනුකූලව තමයි අපේ ධර්මාන් ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව අදිසේ නමුත් මේ සුසුම්කම සිදු කර ගැනීමට අදහස් සිදු කරගත්තේ. ඒ නිසා ඒ අදහස සිදුවතු ආකාරයෙන්ම සිදු කර ගැනීමට වාසනා ශක්තිය මේ කටි කාලයක් පිටකදී හෝ සමදනාගේන සත්‍යාව අවදි කරගෙන ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන මේ උතුම් පින්කම සිදු කරගන්නට අවස්ථාව සලසා ගත්තේ. මේ සලසා ගත්ත මොහොතේ පටන් මේ මොහොත දක්වාම ඉතා වටිනා ශ්‍රේෂ්ඨ උතුම් කුසල අරමුණක් මුදුන්පත් කරගෙන සාසනික වශයෙන් මේ පින්කමට සෑම දෙනාගේම පූර්ණ සහයෝගය ලැබුණා. මේ ලැබුණ උතුම් සහයෝගයේ තුලින් අද මේ මොහොතේ පටන් එහෙම නැත්නම් උදෑසන පටන් මේ මොහොත දක්වාම සෑම දෙනාම ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් ආදී වශයෙන් සිදු කරගන්න උදාාරතර දුක්ඛත්වයක් සිදු කරගන්න හේතුනා. ඒ උදාාරතර දුක්ඛත්වය බලයෙන් සාධාරණ උතුම් කුසලයන් මුදුන්පත් කරගෙන සාධනික නිරයක් සිදු කර ගැනීමට අතිපූජනීය මහාන්පාන වහන්සේට පුණ්‍ය දීර්යයක් පුණ්‍ය සත්‍යයක් ජීනේ චේතනා මුදුන්පත් කරගෙන මේ පින්කම සිදු කර ගැනීම අත්පත් කරගන්න මේ උදාාරතර පුණ්‍ය සත්‍යය. එයාගේම චෛත්‍ය රාජයන් වහන්සේ විදුලි බහුල වලින් ආලෝක පූජාවක් පැවැත්වීමෙන් එයාගේම සුගන්ධ ගන්ධ දූපයක් පූජා කිරීමෙන් එයාගේම අෂ්ටපාණ ගිලන්පසාදී පූජා කිරීමෙන් ඒ සෞඛ්‍ය දහස් ගිලන්පස ආදී පූජා කිරීමෙන් ඒ අනන්ත විද්‍යාවේ වහන්සේලාගේ උතුම් ගුණ සිහිපත් කරගෙන මේ සිදු කර ගන්නා වූ උදාාරතර පුණ්‍ය ශක්තියේ පුණ්‍යානුභාව බලයෙන් අතිපූජනීය මහාන්පාන වහන්සේගේ ජීවිතය වටා පැමිණෙති සියලුම අපලෝපද්‍රව රෝගාබාධ ග්‍රහදෝෂ පතුල කලකර බාධක පීඩා සියල්ලක් පිළිතුරු අනුරිතේ දුරුවි විදුක් නිරෝගී භාවයේ පිරදීවනීය දීර්ඝායුෂ නිරෝධ සම්පන්න ලබා ගැනීම පිණිස උපනිෂේ වෙන වටිනා ගුණ ශක්තියේ බලයෙන් පූජනීය ස්වාමීන් වහන්සේගේ ඉදිරි අනාගත ගාමන අධෝෂිතේ සඳහා දේශීය විදේශීය සියලුම ස්වාමීන් වහන්සේලාට ඉහි පැවිදි සමදනාටත් ලොකුලා සමදනාටත් මෛත්‍රී පූර්වාංග චේතනාවෙන් ස්වාමීන් වහන්සේගේ සකල ශාසනික සංඥා ප්‍රාර්ථනා සියලු දෙනාට ඉෂ්ට කර දීමට සත්‍ය ධනය ධෛර්ය විද්‍ය ආශිර්වාදයේ බුදු නිරෝධී භාවයේ දිරදීවන දීර්ඝායුෂ නිරෝධ සම්පන්න ලැබේවා. දේවාලයේ උතුම් කුසල රත්නකට සත්‍යයේ බලයෙන් අනාගතයේ බලාපොරොත්තු වන සියලු සංඥා ප්‍රාර්ථනා සියල්ල මුමුණා ගන්න වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝධ සම්පන්න ඇතුව පාරමී ගුණ දිනු කරගෙන බලාපොරොත්තු වන අධිගම ඥානයේ ලෝකනා වුණත්යෙන් කිසිම උපනිෂේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම එම මුත්‍යා පින්කම සඳහා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ එන දෙවියන් සේනාසනවලින් වැඩම කළ සියලුම ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මුත්‍යාංගන රාජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ආරක්ෂක මහා සංඝ රත්නයේට මේ උතුම් කුසල ශක්තිය වලින් තවතවත් උතුම් කුසල සම්මා ගන්න වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝධ සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දිනකව සංවිධානය කර අධ්‍යයන සංවිධානයේ සෑම දෙනාටත් ඒ වගේම පිට බලාපොරොත්තු පැමිණ උපකාර කළ සම්දෙනාටත් නානාවිද පූජා වස්තුන් රැගෙන මේ ස්ථානයට බැඳින මේ පින්කමට සහභාගී වූ ධාන්‍ය තනිය ආදී සෑම දෙයක් පියපාදම් කළමි සහයෝගය දැක්වූ සම්දෙනාටම අනාගත උතුම් සත්‍ය මුදුන්පත් කරගෙන පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බලාපොරොත්තු වන සංඥා ප්‍රාර්ථනා මුදුන්පමුණවා ගන්න මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා යන ප්‍රාර්ථනා කරගන්නවා.
කියන්නේ රාජමහා විහාරාධිපති මානවීයමාන වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අනුතරේ ප්‍රකාශනට දෙන්නේ විද්‍යාලෝකේ සාකච්ඡෙන් විනාඩි 10ක් පමණ යනවා. ඒක සමදනාමේ කතාවට සවන් දෙන්නේ. නිච්ඡන්තේ නිරුක්තේ සාපි සම්මේතිස්තේ සමන්තං ඒසෝ පතාවේ පස්සාගච්ඡන්ති සුඛං සුභාග්‍යු භාග්‍යවතු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥාචෝත්තමයන් වහන්සේ ඊයමාන අවස්ථාවකදී දෙතිපක් මහා පුරුෂ ලක්ෂණයෙන් අනුවා අනුමුලංග ලක්ෂණයෙන් යා ප්‍රධානී ඒකමානං කාරයෙන් අභිඥාත ප්‍රධානී राष्ट्राधातु प्रभावये पूर्णलोकधातु प्रभावये नील बीज लोहित ओदात मान्यक प्रभातरयन මේ සත්වන්නේ ඉදරකින් බබලමින් නැගෙනවතාවක යම්බඳු සත්‍යාවක් උදානමය දීපයක් උපදීන ඉතේන අෂ්ටාංග සමන්වාදිත බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන ලබන්නේ සුවිසුද්ධෝතේ සත්‍යත්මයේ දේශවන් පුර ආනන්ද ලැබෙන අවස්ථාවක් වෙන ඉතේන පරිනිර්වාණයෙන් පසුවත් බුද්ධාලමන ප්‍රීති උපදවාගෙන බුද්ධ වන්දනාව බුද්ධ පූජාව බුද්ධානුස්සතිය පවත්වන්නේ නියමාන අවස්ථාව සමානගෙන බුද්ධ සම්භාවයේ මුදුන්පත් වෙන බැවින් ඥානවන්තයෝ සද්ධාවන්තයෝ ඒ කුසලයේ තේන් දෙලෙ ජයගෙන මම පණ නිවන දක්වා සම්මිනවා කියන එක මේ ගාථාවේ පිටේමයි. දැන් අපි සෑමදෙනාම දැන්පත් පිටින්නේ නියමාන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටයි කියලා හිතාගන්නේ. මේ චෛත්‍යනායන් වහන්සේ දීපි සුද්ධ භූමියේදී අපේ සරුවක්යන් වහන්සේ බුද්ධත්වයේ අටවෙනි අවුරුද්දේ වෙසක් පොහොය දවසේ තවත් වරුවේ අන්තිය ප්‍රදින්න ප්‍රතිසංවිදා ප්‍රාප්ත මහා රහතන් වහන්සේ සමඟ සමාපත්තියෙන් වැඩ සිටියා කියන කාපේ හොඳින් අහලා තියෙනවා. මේ අට කතාවල සඳහන් වෙනවා මහා වංශ සඳහන් වෙනවා. මේ සරුවක්යන් වහන්සේ වැඩ සිටින වගේම දේව සරුවක් සදාතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. ඒ නිසා අපි සෑම දිනම අනිවිති නොවි බුද්ධාලම්බන දීපේ උපදවාගෙන මේ බුද්ධ පූජාව, සූර්යචරණ පූජාව ආදී ජීවන පින්කම් සඳහා සමාධිගත වෙත්වා කියලා මෛත්‍රියෙන් ආරාධනා කරනවා. විශේෂයෙන් පින්කමක් කරන වෙලාවට හිතේ සමාධිමත් වෙන්නට ඕනේ. මාක්ෂිතවද සමාධිමත් වෙනවා කියන්නේ හේතුන අනිමේ නොවි ආවදානද මනා දිවියෙන් මනා නුවණින් ඕමනස් කාර්යතව නිදී ඉන්න අවස්ථාවයි මෙතන සමාධිගත වීම කියලා හඳුන්වන්නේ මේ අවස්ථාවේ. ඒක නිසා දැන් අපි සෑම දිනම සමාධිගත වූවාමනේ අසප්පයක්වත් බලවන්නේ නැතුව අන්නේ විහෙතේන්නේ නැතුව එන්නේ කතා කියන්නේ වල අපේ කාරණාවට දේවල් හිතන්නේ නැතුව මේ මොහොතේදී දීමාන බුදුරජාණන් වහන්සේගේ කතුනේ වාඩිලා ඉන්නේ ප්‍රකාශයේ බුද්ධාලමන ප්‍රීතිය පාන කරගෙන අපි මේ පූජා කරගැනීමට සූදානම් වෙන්නේ. දීර්ඝ සාධනාවක් අපි බලාපොරොත්තු වන්නේ නැහැ. මේ කරකට බොහෝ දීර්ඝයි. ඒ කියන්නේ ගුරු පුරණ පූජාව කොහොම දිග වේලාවක් ගත කරන පූජාවක්. ඊළඟට තියෙනවා ආර්ය වංශ දේශනා අනුගමනය තුමුල් කරු පාත්‍රි කරන. මේ විනා මේ මොහොතේදී මේ පූජාවේ ආරම්භය අපි තුනේ ආයතන මහන්තේගේ ප්‍රධානත්වයේ මාර්ගයේ සුමනතේ ස්වාමීන් වහන්සේගේ වාග්යයේ සංවිධානයේ අභිනව සංවිධානයේ ප්‍රධාන සංවිධායක නායකයාගේ
එක්සාම සෑම මිකාලෝනේ මෙතින් මමීනම මුල්කොට කතා කරන නම මාපවන්නේ ශ්‍රී ලංකාවේ වාදී වූ විනයතාවාදී වූ සියලු මහා සංඝරත්නයද ගාමීන සියලු බෞද්ධ සියලු බෞද්ධ ජනතාවද වාමී ශ්‍රී ලංකාවේ දෙතුම රෝගයේ කරන්නේ ආදිවාසී පූජාවක් වේවා මේ කරන්නේ කුමතතුම ශ්‍රීසාමි සෑම දිනම මෙවැනි චිත්ත සංකල්පනා විශේෂ ආරාධන මේ මහා නිකමල පූජාවෙන් මේ කරුණාකරන මහන්සිය ප්‍රතිසංගාමී විශ්වාසමානී විස්සත්මානී සම්මුඛාපවත්තන අංගනේ ආනිවාන මංගල අවස්ථාවේදී ධර්මයේ ගාථා ලෝකදාතුවේ කාන්දේ සූර්ය ආලෝක නැගගෙන දීවි විමාන ධම්මනිමාන ආලෝක නැගගෙන ධර්මයේ ගාථා ලෝකදාතුවේ ආලෝක වුණා කියලා දිනු තුමාරා දේවානීය යානේ ලෝකවා විවාද පත්‍යේ කාතු ආමන් රාමයේ සත්‍යානා ලෝකේ කාලීනා ලෝකේ තේන ප්‍රඥා ලෝකේ ලෝකේ ආවල්පමත් ප්‍රවාදාලා ඒ ආලෝකේ සාමනෝයි පාදිනවා ඒ ආලෝකේ ඉලාමේ ජීවත් වෙනවා අදාතුමේ ශ්‍රී දේශපාන් විචාරාන් පාමෝතිනි විචාරාන් මේ ආලෝක පූජා කරන අරන්නේ ලෝකේ සාමනෝයි ආලෝකේ ප්‍රවාදාලා සාමාන්‍ය මල්ලිකානාමේ රාමනාවතේ ගෞරව පූජාවක් වේවා කියන ආලෝක පූජා කරගනි අපි සෑම දිනකට නිවන් දක්වාතු සම්මාලෝකයේ දාතිය ධර්මේවා පිනවිකාරය කරගනි. වාමේන නිත්‍යදී කඩේ පූජනීකාන ආසන්දේ සුගන්ධ ධූප පූජා කරනවා. මේ සුගන්ධ ධූප පූජා පරම්පරාවන්නේ කඳුන් දුවන දීපෙනදී දෙයක් ඇති මානිවන් දුවන දීපෙනදී දීමුකපත්යක් ඇති අනන්ත ගුණ සෝනේ ගෝදවත් වූ සම්මා සම්බුද්ධාගම මහත්මයාණනි එදිනාගේ සුවඳ ධූප පූජා කිරීමේ කුසල වරණි අපි සෑම දිනකේ බුදුපසේ බුදුහාරහත් මහත්මයාගේ දීර්ඝෝනේ ගුණ සෝනේ ධන සෝනේ ඥාන සෝනේ කියලා ගන්නට ආඥා වේවා කියලා පූජා කරමු. යාමින ගොඩපිටේ දීකතේ නානාවිද වර්ණ ගන්ධ සම්පන්න විශාල ප්‍රමාණික මහා පූජාවක් කරනවා. සමාසං බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසංගි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, උද්දච්ච මංගල්‍ය, ධම්මචක්කපවත්තන මංගල්‍ය හා පරිනිර්වාණ මංගල්‍ය අවස්ථාවේදී ධර්මයේ දාසන ලෝකදානවල ආදී ඔලොවේ මාතෘ යලනේ දක්වනවල බලකරවල සෑමතන මල් පිටේ මණි පූජාවවා මේ සාරවත්න මහන්සේට වගේම කලින් වචනින් පිටින් අද සංකාරයෙන් අපි පරිමුද්දන් සංකාරයේ ඒ සාරවත්න මහන්සේට මේ වර්ණ ගන්න සම්පන්නේ අනේක විදේ මල් පූජාවේ කුසල බලයෙන් අපි සෑම දිනකට නිවන් දක්වා දුරු ආකාරී පංච ධර්මයන් ආනාවේ ධර්මපාණී ගුණයන්ගෙන් සාති භෝධි පාත්‍ර ධර්මයන් දෙන්නේ ආරෝපණ භාවයේ පත්කෙනින් කුණියා පරිපූර්ණ නිවාරණය සාපාතර ගන්නේ සියා සෝදවාසමේ පූජා කරමු. බුදුපත්නි බුදුමහරහතන් වහන්සේලාටම අයත් වන අෂ්ට පරිස්කාරණයේ දේශ භෝජනී වස්තු සම්භාරය චෛත්‍යයන් වහන්සේට කන්පත්ක පූජා කරනවා. මේ අෂ්ට පරිස්කාර පූජා කුසලයේ අපි සෑම දිනකට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට කපිතලෝ කාටතිලි ජීවිතලවාදී මුල්සෝලාකිරකද පූජා කරන්නත් වාසනාව වේවා. ඒ ආගමන්ත ප්‍රතිපදාවට අවදි වෙනද පාරමී ගුණාගන ආර්ය සත්‍යාවෝදේ කාම නිවන් සුව ලබනු පිණිස හේතු වේවා කියලා අෂ්ට පරිස්කාර පූජාවෙන් ගෞරව කරමු. සීල අෂ්ටපාණි ඥානපත චතුර්ගුණ ප්‍රාප්තේ සාල්පද පූජාවක් පවත්වන ලබන්නේ ආරාස
සංකේ කල්පලක්ෂේ මුරුල්ලෙහි දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමත්ත පාරමිතා වශයෙන් අනේකෙන්නේ පාරමී පුරා ලෝතුරා බුදු මේ සර්වඥ මහත්මේ බුදුආපත්ති දුර්විචාරණයේ නවකෝටි කඩලක්ෂයක් දිනාට නිර්වාණ අනුසේ පාණේ කරනවා වදාන මේ නිර්වාණ අනුසේ පාණේ කරනවා වදාන සර්වඥ මහත්මේ ගෞරව පිළිසේ කරණී පාත්‍රපා නිරන්තරේ දසවන්දන වේතාවසේ කරණී කුසල භාගී කුසාවේ කුසල භාගී අපි සෑම දිනකටම දක්නාතු නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් නිරෝගී වේපාණී පුරා ආගම නිරෝගී සෝයෝ නිර්වාණ අනුසේ පාණේ කර ගැනීමට වාසනා වේවා ඥාතපාණ නිරන්තරේ දසවන්දන වේතාවසේ පූජා කරමු යාවේ චෛත්‍යාවේ මහසේ විසුරු පොඩි පුණ්‍යාවක් පැවැත්වෙන ආස්තේ සාක්කන්න පොඩි ආශ්‍රය පූජාවට යොදා දෙන ඒ සියලු පොඩි පූජාවේ කුසල බලය ආමි මානවකටන පූජා කුසලයේ අපි සියලු දෙනාට සාධාදී පංච ධර්මයන්හි බෝධිපාක්ෂික ධර්මයන්හි පාරමී ධර්මයන්හි විසුරු භාවයේ උතුම් භාවයේ උත්තරීතර භාවයේ ප්‍රතිනිධි නිවන් මඟ පාරමී පුරා ගනිතේ යාති වාසනා වේවා මේ සංකල්පනාතිකේ ආවන දෙන්නේ ඉතිරාලෝක පූජාව සාලුන් වේවා කියලා ආරාධනා කරනවා. ඊළඟට දැන් අපි සෑම දිනම එක්ක සුද්ධිවන්නේ මේ කුසල සම්භාවනාවේ ආත්මා වැඩි දෙන්නේ තමයි ආත්මාරක්ෂක ලෝකපාලකාත්මාරක්ෂක උදේ රත්නාකන් ලෝක ධාතුවාදී උද මිත්‍නේ ප්‍රථම භවතලේ දක්වා විසිනා උද සාමනත්තික දින රාජ මණ්ඩලේ භක්මරාජ මණ්ඩලේ සාදරේ සමාදරේ කරුණාවෙන් මෛත්‍රියෙන් විස්සප්‍රසාදයෙන් අනුමෝදන් වෙත්වා දීර්ඝ ආයු වර්ණ සතබලයි ස්වාමීන් වහන්සේලා ගෞතම සම්බුද්ධ ශාසනයට නාවාග සම්බුද්ධ ශාසනයේ පූජාවේ ලංකා දීපේට ස්වාමීන් බෞද්ධ ජනතාව මනස උගුරු ආසංග රෝණකත් මේ පූජනීය ආස්ථානයේට ස්වාමීන් විශේෂයෙන්ම ආරක්ෂා දේශවා විශේෂ ශ්‍රී ලංකාවේ නවසාරු සංඝාචාර්යයන් දෙවන මුතුන්ගේ කරදරේ සිදුද ස්වාමීන් විශේෂාකරණ නිවිදාර සිටුවාගෙන මොනදේ මේ ලංකාවේ ආරක්ෂා කරනවා ස්වාමීන් සිදුරේ අනුලේඛ ගෝල් සම්මාන ප්‍රතිහතු ගෝධවලි ඥානතුලා සබත්වාන ධර්මාන්ති ආරාධනා කරනවා දේශනාවේ බුද්ධ පූජා බෝධි පූජා ඥාන පූජා සම්බන්ධේ ආකාරයෙන් බෝධි මුනේ පරිවාර මාර්ගායේ ලෝකසාරෝ භගවතුන් වහන්සේගේ අනුමාන පූජාවේ අභිඥාන පූජාවේ සිට බෝධිමන්දිරයේ කුරුණාදානීත බුද්ධකාර පදඥාන ඥානවාදනන්නේ සතර මාර්ගඥාන සතර බලඥාන නවාරාමී බුද්ධ ගුණානුභාවයේ සතරඥාන සතු විතාඥාන සතු පරිසංවිදානාන සාත්‍වික බුද්ධ ධර්ම බලයේ සත්පරිඥාන බුද්ධ බුද්ධාන ගෝලක මහා ඥාන සාරාවේ බුද්ධ ගුණ බලයේ ඒකෝනික කර්මයේ සාමන සමස්තේ පාරමිතා පාන බලයේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මඥාන සත්‍ය සමුදර්මඥාන බලයේ අටති සාමරණ ධර්මඥාන අටති සාවරණ නිරඥාන බලයේ සතරේ සර්වඥාන දක්ඛානික පාද මහා විපස්සනා ඥාන බලයේ ධර්මඥානී ඥානවත් සමපන කුලියාමේ ඥාන බලයේ ආරෝපණ කුසල ධර්ම පරිච්ඡේද ඥාන වේපක විද්‍යා දුක්ඛ පරිච්ඡේද ඥාන බලයේ සත්‍යඥාන සත්‍යඥාන බලයේ ගතමේති කෝඩ දසසාසන සංඛ්‍යාත සමාපatti සංඛ්‍යාත කාර්යස්කල වජ්‍රඥාන බලයේ අනන්තනා සමන්වාගත සමන්තපද්ධාන මහා ප්‍රකරණ විචාරගත ගාම්භීර ඥාන බලයේ ඉන්ද්‍රිය කරෝපරේ ඥාන ආඥානුකේ ඥාන බලයේ යමක මහා ප්‍රඥාවේ ඥාන මහා කර්ම සමාපatti ඥාන බලයේ
සර්වඥතා ඥාන අනවරණ බලයෙන්ද සුවාසෝදාස ධර්මස්කන්ධ බලයෙන්ද විද්‍යාශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද සතර දලදා වහන්සේගේ දෙනමක් වූ අකුධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ හේත ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද අත්‍ය ද්‍රෝණයක් සලොස් නැණයක් කරුවක් ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද සාරාංශයේ කල්පලක්ෂේ මුළුල්ලේ ලෝකහල වේ වදාළ කන්නංකර නේදංකර තරලංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනුමදත්තේ පදුම නාරද පදුමුත්තර යමේද සුජාත තේජස්සේ අත්දත්තේ ධම්මදත්තේ සිද්ධාත් දේශ පුස්ස විපාකේ සිටි යසබු කාපසන්ද කෝණාංගමන ආසක ගෞතම නම් වූ අතිවිශ බුදුවරයන් වහන්සේගේ ආනුභාව බලමයිද සලසාතංකේ කල්පලක්ෂේ මුළුල්ලේ ලෝකාලිනී වදාළ 512000ක් දරුවක්යන් වහන්සේගේ ආනුභාව බලමයිද මතුබුදේන මෛත්‍රී කරුවක්යන් වහන්සේගේ පාරමිතානුභාව බලමයිද තුන් කාලයට ඇති අනන්ත පරිමාණ සරුවක්යන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලමයිද අනන්ත බුද්ධ ඥානානුභාව බලමයිද අනන්ත බුද්ධ තේජානුභාව බලමයිද අනන්ත බුද්ධ විද්‍යානුභාව බලමයිද ශාස්ත්‍රේ සතු අසුතං සූවිති මහා ගුණේ අසීමිතානුභාව බලමයිද මේ තුන් අවස්ථාවට සහභාගී වෙන්නේ අතිපූජනීය මහා සංඝ රත්නයේ සාතිමේනිසං වරු සමූහයට ආගේ අනිකුත් අටසිල් රාජ්‍ය සමාදන් සිල් රාජ්‍ය සිල් කිරිතට අනිකුත් නන්දෙතින් ගමන සහභාගී වන්නේ මේ දිනෝදාසක් සිල් දෙනාටද ආගේම ශ්‍රී ලංකා දීපවාසී සකල බෞද්ධ ජනතාවටද ලංකාවේ ආරක්ෂකත්වයේ නියුක්ත ත්‍රිවිධ හමුදාවේ සමගද පොලිස් දෙපාර්තමේන්තුවේ සමගද සිවිල් ආරක්ෂකත්වවල සමගද රාජකාරී නියුක්ත අනාගත සමාජ ප්‍රධාන නියම මුලවතුරු සමගද ආදීන විදේශානුවාදයේ බුද්ධ පුත්‍ර සංඝරත්නයේ සමිත සියලු බෞද්ධ ජනතාවටද දෙකක් සාන්තියක් සාර්ථක ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා. අදමිනසම් අපලෝකතර වතුරුවන් කරා නමස්කාර දෝෂ සතුරු කරදර මාර්ග බාධක කියන්නේ ඉරුදු ප්‍රාමෘතේ දිනේවා. කබන නිවරඥානේ රත්නත්‍රේ සූචි මාගුනේ අසීමිත ආරක්ෂා පිහිටේවා. පරිසර සතුරු ගිනිගල වශයෙන් සමියා උදාලේ සත්‍යවලේවා. ආයතනාන්තක ධනිතේ දෙලෝදුන අඥානංග පාරමී ගුණ පිරේවා. ගුණනුවර ගණගාමී අධේතුල දස සම්පත් ආයුර්ණ සතබලනාන පෙරපත ඕරණ කදමන ලක්ෂේ දිවිදින ජීවිතේ දිනුනට පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා කරන පූර්ණ චන්ද්‍රයාගේ ඉදපත් වේවා. විදේශීය මුඛ්‍යංග රාජමහා රාජපති නායකයන් මහත් ප්‍රදාන ආසංගරත්නයේ නිරෝධි තපයතුව දීර්ඝායුෂ සම්මුත සාසනේ බමුණුවනි සතුන්තුලියේ දුර්පමනා ගන්නට ආශිර්වාද පූජාවක් වේවා. වාග්ය සම්පූර්ණ සම්‍යක් ප්‍රාර්ථනා කරලාගෙන මේ මොහොතේදී සාකාර සමාධිගතව උදවන්න ආරම්භ කිරීමට සූදානම් වෙමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විද්‍යාවතා බලවානුතේ පිච්ඡේය සමසාතනං ආවචාපතියං මාතු දුරාලෝ කානුකම්දයා ගන්ධේ ලක්ඛදිත්තේ දීපේ සම්දන්තිනා විලෝකදී පංචං බුද්ධං සූදයාමි සම්මුදං විස්සුඤ්ඤතාපනිත්තේ දීපේ සම්දන්තිනා
Right down at the case.
Buddha